මම වෛද්‍ය වසන්තා දිසානායක ළමා වෛද්‍ය විශේෂඥ කුරුණෑගල මහරෝහල. අප්‍රේල් 2 වෙනිදාට යෙදෙන ලෝක ඔටිසම් දිනයේ ප්‍රධාන තේමාව තමයි අපි ඔටිසම් පිළිබඳව දැනගනිමු, ඔවුන් සමාජයට පිළිගනිමු සහ විශේෂයෙන්ම ඔටිසම් දරුවන් පිළිබඳව සමාජය තුළ තියෙන කතිකාවත අලුත් කරමු කියන එක. ඔටිසම් කියන්නේ මොලේ සංවර්ධනයේ සිදුවෙන ඊටාම පුංචි අඩුපාඩුවක්. මේ අඩුපාඩුව පුංචි වුණාට ඒක ඊටාම සුලභ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේ කරපු සමීක්ෂණ වලින් පෙන්වා දීලා තියෙනවා හැම දරුවන් 93 දෙනෙකුටම එක දරුවෙකු තුල මේ ඔටිසම් කියන රෝග ලක්ෂණ තියෙනවා කියලා. මේ ඔටිසම් වල විශේෂත්වය තමයි ඇත්තටම වුණුත් සාමාන්‍ය දරුවන් වගේ, නමුත් ඔවුන්ගේ හැසිරීම් සහ චර්යා රටාවල පොඩි වෙනස්කම් තිබුණා. ඒ වෙනස්කම් තිබුණට ඔවුන් බොහොමයේ බුද්ධි වර්ධනය ඊටාම ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ඔවුන්ටත් කවදා හරි අපි වැනි වැඩිහිටියන් බවට පත්වීමේ හැකියාව තියෙනවා. බහුවිධ වෘත්තිකයන්ගේ මැදිහත් වීම මගින් ඔවුන් නෝමල් දරුවන් බවට පත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ, මේ වගේ දරුවෙක් ඔබේ දරුවන් හා සමග මුණ ගැසුණු විට පන්ති කාමරේ ඔවුන් සඳහා අවස්ථාවක් සලසා දෙන්න. ඔවුන් සමග ඉගෙන ගැනීමට, ඔවුන් සමග අදහස් සුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න. මක්නිසාද යන් අනාගතයේ ඔවුනුත් ඔබ මාමින් වැඩිහිටියන් බවට පත්වන බව නිසකයි. එදාට එකම කුලකයක අපි සමාජිකයන් වෙමු.